Apple සමාගම මෙගාපික්සල් 200ක කැමරාවක් අනාගතයේ එන ෆෝන් වලට එකතු කරන්න නියමිතයි කියලා ඔයගොල්ලන්ට මේ වෙද්දි ආරංචි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ වෙද්දි Apple සමාගම මෙගාපික්සල් 200ක කැමරාවක් ඒගොල්ලන්ගේ අලුතෙන් එන දුරකථන වලට එකතු කරන්න ටෙස්ටිං කරමින් පවතිනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මේ ෆීචර්ස් එක ළඟදී අපිට දකින්න පුළුවන් කමක් නැති වෙයි. මොකද විශ්ලේෂකයෝ කියන විදිහට මේක 2028 iPhone 21 මොඩල් එක මාකට් එකට එයි කියලා තමයි හුඟක් වෙලාවට අනාවැකි පළ කරන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මෙගාපික්සල් 200ක කැමරා සෙන්සර් එක මේන් කැමරාවට, ප්‍රධාන කැමරාවට එන්න එකක් නෙවෙයි. ඒක පෙරිස්කෝප් ටෙලිෆොටෝ කැමරා එකක් විදිහට යොදන්න තියෙන අවස්ථා වැඩි කියන එක තමයි අපිට පේන්නේ. ඉතින් එතනින් සිද්ධ වෙන වාසි තමයි සූම් කරලා ගන්න ෆොටෝස් වල තියෙන ක්වොලිටි එක සහ ඩීටේල් ලෙවල් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන් කියන කාරණය. ඉතින් දුර තියෙන ඔබ්ජෙක්ට් එකක් වුණත් ක්වොලිටි අඩු නොවි ක්ලියර් ෆොටෝ එකක් විදිහට අපිට මෙන්න මේ මෙගාපික්සල් 200 කැමරා එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් වැඩි වෙද්දී ලෝ ලයිට් ෆොටෝස් වල ක්වොලිටි එක අඩු වෙන නිසා Apple මේ කැමරා එකට විශාල සෙන්සර් එකක් පාවිච්චි කරන්න සැලසුම් කරලා තියෙනවා කියලත් අපිට ආරංචි වෙලා තියෙනවා, රිපෝට්ස් වාර්තා කරනවා. ඉතින් දැනටත් මෙගාපික්සල් 200ක කැමරා තියෙන Android ෆෝන්ස් තිබුණත් Apple ටෙක්නෝලොජි එකක් ලෝන්ච් කරද්දී එහෙම ආවට ගියාට ලෝන්ච් කරන්නේ නැහැ කියලා ඔයත් මාත් දන්න කාරණයක්. ඉතින් Apple මේ පිළිබඳව ටෙස්ටිං කරලා යූසර්ස්ලට ප්‍රීමියම් ක්වොලිටි එකකින් අනිවාර්යයෙන්ම මේ මෙගාපික්සල් 200ත් එක්ක එන iPhone එක ඉදිරි කාලේදී ලෝන්ච් කරයි. ඉතින් ඔයත් මෙගාපික්සල් 200ක කැමරාවක් එක්ක එන iPhone එකක් එනකන් මග බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා.